සිලයි සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් අපේ සමුපකාර ග්‍රාමීය බැංකුවට ඇවිල්ලා ගියා. ඒ පින්තූරු අපි දැක්කා. අයි පොඩ්ඩක් කියන්නකෝ අපේ බැංකුව ගැන. කොයි කාලේ ඉඳන්ද මේ අපිට සම්බන්ධ වෙන්නේ? මල්ලි මම බැංකුවේ ගනුදෙනු කරන්නේ 1981 ඉඳලා. ඔව්. මගේ මුලින්ම මම ඕපන් කරේ ගිණුමක් වලහපිටිය ග්‍රාමීය බැංකුව. ඔව්. ඊට පස්සේ මම මහවේ ග්‍රාමීය බැංකුවට සම්බන්ධ වුණා. ඔව්. ඒ දෙකේ තමයි මම ගනුදෙනු තුනේ. නමුත් ඔය ඔයාලගේ ඒ කාලවල ඉඳලා හිටපු කට්ටිය මම සේරම දන්නවා. ඔය රන්දෙනී නෝනලා ඒ වගේ කට්ටිය මම ඒ අතීතේ ඉඳන්මනේ අතීතේ ඉඳන්ම දන්නවා. විස්තරي දන්නවා. ඔව් ඒ කාලේ ඉඳලා තමයි මට විශ්වාසයි. ඔව්. අයියට කියන්නේ අපේ බැංකුව ගැන මොකද්ද කියන්න තියෙන්නේ පොඩ්ඩක් අපි මම ආසයි. ඉතින් ඇත්තම ඔයාලා කට්ටිය මම ගොඩ දෙනෙක් හඳුන්වනවා. මම හිතන්නේ ඒ කාලේ 80%ක් විතර හඳුන්වනවා. දැන් අලුත් ළමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් සුවදශීලීව අපිට කිසි අවුලක් නැහැ. අදටත් ඔයාට ඒ ආදරය ඒ පිළිගැනීම ඒ විදිහටම තියෙනවා. අපි මම කියන්නේ මට නම් හම්බෙච්ච ගනුදෙනුකරුවන් අතරින් ගොඩාක් අපේ ආදරය දිනාගත්ත අපිට ආදරය කරන හොඳම ගනුදෙනුකාරයෙක් හැටියට තමයි අපි ඩෙන්සිල් සහෝදරයව අපි හඳුනගන්නේ. එතුමා රජයේ සේවකයෙක්, ඒ වගේම පොල් සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමක නිලධාරියෙක්. ඒ වගේම කියන්නේ එතුමා නිතරම අපිත් එක්ක සහසම්බන්ධ වෙන ගනුදෙනුකාරයෙක් හැටියට. ඉතින් මේ නව වසර ගැන ඔයාට තියෙන ප්‍රාර්ථනාව මොකද්ද පොඩ්ඩක් අපිට මට ආසයි නව වසරක් කියන්නේ. ඉතින් එන්න මොක වුණත් මට නම් වයසට යනවා. නමුත් උදේ මං ග්‍රාමීය බැංකුවට ගියා. ඒගොල්ලෝ මාව ඉතින් සුවදශීලීව පිළිගත්තා. මට කොහොමද ගිය තැනක මාත් එහෙම තමයි. මාත් ගොඩක් ඉතින් සතුටු වෙනා පොඩි විහිළුවක් කරනවා එනවා. ඉතින් ඇත්තම කියන ග්‍රාමීය බැංකුව ඇත්තම ඉස්සරට වඩා හොඳ ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. ඇත්තම කියනවා. ඒ කියන්නේ ඉස්සර කාර්ය මණ්ඩලයත් හොඳයි නැත්තේ නෑ. දැන් කට්ටිය ටිකක් ඇක්ටිව් වැඩි අපේ ඒ අලුත් පරම්පරාව ඒ පරිගණකගත කරලා කියන හැම දෙයක්ම ලස්සනට සිද්ධ වෙනවා. අපේ සභාපතිතුමත් ඒ වැඩ ලස්සනට දියුණු කරලා තියෙනවා. අපි අතුල මහත්තයා, අපේ සමීර මහත්තයා, අපේ ප්‍රධාන කාර්යාලයේ ගොඩක් අය මේ ඩෙන්සිල් සහෝදරයවත් අපි දන්නවා. ඩෙන්සිල් අයියා ආවද නැද්ද කියලාත් සමහර අය අහනවා. අපේ ඒ වගේ තමයි මට වෙස්ටර්න් යූනියන් සල්ලි එවනවා රට ඉඳලා කට්ටිය. මම කොහාටවත් යන්නේ නැහැ. ඔයාලා ග්‍රාමීය බැංකුවෙන් තමයි මම මේ වැඩේ ඉක්මනට කරගන්නේ. ජනතාවට වඩාත්ම සමීප බැංකුවේ හොඳම ගනුදෙනුකාරයෙක් හැටියට ඩෙන්සිල් අයියාට සුබ අනාගතයක් අපි අද දවසේ ප්‍රාර්ථනා කරනවා. එසේමයි සුනිමල්. ඔයත් මම දන්නා තරමින් ඕන කස්ටමර්ස් කෙනෙක් ඔයා ඇද බැඳ ගැනීමේ ශක්තියක් ඔයාටත් තියෙනවා. ඒක තමයි නිලධාරියෙක් වශයෙන් එන්න ඕනේ. ඇත්තටම බොරු සෝබන් නැහැ, සුවදශීලීව ලොකු කන් නැහැ, කතන්දර නැහැ. අපිටත් ඕනේ මේ වගේ මිනිස්සු තමයි. ඕනම මිනිහෙකුට ඔයා මං හිතන්නේ කරන්න පුළුවන් පැත්තෙන් ඔයා උදව් කරනවා. බොහොමත්ම ස්තුතියි ඩෙන්සිල් අයියේ. අද දවසේ අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වුණා.